අපි හෙට පික්නික් එකක් යනවා. We are going on a picnic tomorrow. වැස්සොත්? What if it rains? ඔන්න ඉතින් එහෙනම් අපි අද කතා කරන්න යන්නේ what if කියන phrase එක ගැන. what if කියලා කියන්නේ එහෙම වුණොත් කියන අදහසින්. ඒ කියන්නේ ඉදිරියේදී වෙන්න පුළුවන් දෙයක් ගැන තමයි අපි මේකෙන් කතා කරන්නේ. වැස්සොත්, පරක්කු වුණොත්, එයා බෑ කිව්වොත්, එයා අකමැති වුණොත්, මෙන්න මේ විදිහට එහෙම වුණොත් කියන අදහසින් තමයි අපි මේ what if පාවිච්චි කරන්නේ. ඔන්න දැන් අපි බලන්න යන්නේ sentence structure එක. what if වලට පස්සේ subject එක, ඊට පස්සේ verb එක, ඊට පස්සේ වාක්‍යයේ ඉතුරු ටික, rest of the sentence. හරි. මම විභාගය අසමත් වෙනවා කියලා අපි කොහොමද කියන්නේ? I failed the exam. එහෙමනම් මම විභාගය අසමත් වුණොත් කියලා අහන්නේ what if I fail the exam? ඔයාට බස් එක මගහැරෙනවා කියලා අපි කොහොමද කියන්නේ? You miss the bus. ඔයාට බස් එක මගහැරුණොත් කියලා කියන්නේ what if you miss the bus? ඇය එන්නේ නැහැ කියලා අපි කොහොමද කියන්නේ? She doesn't come. ඇය නාවොත් කියලා කියන්නේ කොහොමද? What if she doesn't come? ඔන්න දැන් අපි බලන්නේ what if යෙදෙන examples කීපයක්. I am thinking of buying a new phone. මම අලුත් ෆෝන් එකක් ගන්න හිතන් ඉන්නේ. ඔයාට සල්ලි මදි වුණොත්? What if you don't have enough money? අපි පීනන්න යමු. Let's go swimming. වැස්සොත්? What if it rains? මං ඒ ගැන මගේ දෙමව්පියන්ට කියන්නයි යන්නේ. I'm going to tell my parents about it. එයාලා තරහ ගත්තොත්? What if they get angry? මම තනියම travel කරන්නයි යන්නේ. I'm going to travel alone. ඔයා අතරමං වුණොත්? What if you get lost? ඔන්න ඉතින් අද පාඩමත් ඔයාලට හොඳට තේරුණා කියලා මං හිතනවා. පොඩි homework එකක් තියෙනවා. Write 2 sentences using what if in the comment section. what if පාවිච්චි කරලා sentences දෙකක් හදලා ඔයගොල්ලෝ comment section එකේ දාන්න. එහෙනම් අලුත් වීඩියෝ එකකින් ඊළඟ සතියේත් හමු වෙමු. මේ lesson එක ඔයාලට හොඳට තේරුණා නම් lesson එක හොඳයි කියලා හිතෙනවා නම් අපිව subscribe කරන්නත් අමතක කරන්න එපා.